දැකලා තියෙනවද පාරේ මේක RC චින්තනට හදපු ලේලන් බස් එක බස් වල දිගම මොඩල් එක මේක අඩි 3ක් විතර දිගයි බස් එකේ ආකෘතියක් මේක තහඩු වලින් හදලා තියෙන්නේ ලංකාවේ ඉන්න සුප්‍රීම වැඩ් එක මට හදලා දුන්නේ මේක හදලා ගෙනල්ලාම දුන්නා ගෙදරටම බොහොම ස්තුතියි ඉතින් මේකේ මේ ෂෙල් එක මේ දොරවල් මේ දොරවල් අරින්න පුළුවන් මේ ලයිට් සිස්ටම් එක බලන්න ඩබල් සිග්නල් දාලා තියෙන්නේ ස්පොයිලර්ස් ගහලා තියෙනවා මේ ඩීටේලින් මෙන්න මේ විදිහට ඔක්කොම තියෙනවා බස් එකේ බලන්න මෙන්න මේ පැත්තෙන් එන්න ඇතුළත් පෙන්වන්නම් වෙනම වීඩියෝ එකක් අරගෙන මොකද කැම් එක ඇතුළට දාලා ගන්න ඕන එක වෙනම ඊට පස්සේ හොම් එකේදී මේ වීදුරු අරින්න වහන්න ඔක්කොම කරන්න පුළුවන් මෙන්න මේ විදිහට ඔන්න බලන්න බඳ ඒ කියන්නේ මගේ මේ ස්ටිකර්ස් ඩිසයින් කරලා ඒ විදිහටම ගහලා තියෙනවා මෙන්න මේවා මේ විදිහට මේවා අරින්න පුළුවන් මේ තමයි ස්විච් බෝඩ් එක තියෙන්නේ අපිට ලයිට්ස් ඔන් ඔෆ් කරන්න පුළුවන් ඇතුළේ එළියේ ඔක්කොම ඊට පස්සේ මෙන්න මේ දොර ගාවට එන්න බලන්න පඩිපෙලේ තියෙන ලයිට් එකත් ඒ විදිහටම තියෙනවා ඊට පස්සේ ඔන්න හොම් ඇවිල්ලා බලන්න මේකේ දොරවල් වහන්නත් පුළුවන් වහලත් පෙන්නන්නම් පිටිපස්ස බලන්න පිටිපස්සේ ලයිට්ස් ටික මොඩිෆිකේෂන් ලයිට්ස් දැන් මේ මෙන්න ඩිකිය අපි වහමු මෙන්න කාපට්ස් මේ මගේ ලෝගෝ එක මගේ RC චින්තනගේ නම ගහලා ඔක්කොම ගහලා මේ ලයිට්ස් බලන්න යට සිග්නල් ලයිට්ස් ඔක්කොම ඊට පස්සේ මෙන්න මේ පැත්තේ බඳ මේක බස් වල තියෙන දිග මොඩල් එක අර මම ඉස්සෙල්ලා කිව්වා වගේ මේ රිම් එක ඔක්කොම ඒ විදිහටම පිටිපස්සේ බොකු වැලවීල් එක ඒ විදිහට රිම් එක ඩිසයින් කරලා තියෙනවා මගේ ස්ටිකර්ස් මෙහෙම ගහලා තියෙනවා ලස්සන ඩිසයින් කරලා ඊට පස්සේ මෙන්න මේ දොරත් ඇරලා බලමු අපි ඉන්ටීරියර් බලන්න ඕන එක වෙනම කලාවක් ආයි ඉන්ටීරියර් එක්ස්ටීරියර් ඇත්ත බස් එකේ විදිහටම හදලා තියෙන්නේ බස් එකේ පිටිපස්ස බලන්න ඉස්සෙල්ලා මෙන්න මේ ලයිට්ස් දෙකකුත් තියෙනවා ලස්සනට ගහලා මගේ ස්ටිකර්ස් ගහලා තියෙනවා බලාගෙන ඉන්න ඉස්සරහට මෙන්න මේ ඉමර්ජන්සි ඩෝර් එක ඕපන් කරන්නත් පුළුවන් මේකේ ඒකෙන් බලන්න ඇතුළ පේනවද කියලා සීට්ස් වල ලස්සනට මගේ ලෝගෝ එක ඩිසයින් කරලා තියෙන හැටි අන්න ඒ වගේ ඉන්ටීරියර් ඩෙකරේෂන්ස් බලන්න බඳ මේ ස්ටිකර්ස් ගහලා තියෙනවා මගේ මේ නම් ගහලා තියෙනවා හැමතැනම ලස්සනට ලේලන් බ්ලූ එක ඔරිජිනල් ලේලන් බ්ලූ එක මේකට ගහලා තියෙන්නේ මේ ජීප්ස් දෙක ගැනත් කියන්න ඕනේ මේක 28500ක 55000ක මේ වගේ කලින් බැටරිස් ගොඩක් කටියට ප්‍රශ්නයක් වෙලා තිබ්බා ඒ කියන්නේ මේ වගේ එන බැටරි එකෙන් කොහොමද මේවා එක දිගට පැයක් විතර පදින්න පුළුවන් මේ වගේ දැන් එක්ස්ට්‍රා බැටරිස් ගන්නත් තියෙනවා ඒ කියන්නේ එන බැටරියට අමතරව තව එක්ස්ට්‍රා බැටරිස් අපි ගාව තියෙනවා ගන්න පුළුවන් ඕන කෙනෙක්ට ඒ කියන්නේ අනිත් බැටරි charge වෙනකම් වෙන එකක් දාලා ඒකට පදින්නත් පුළුවන්. ඉතින් මේකේ කෑලි වෙනම බලන්න ඕනේ අපි වහලෙත් බලමු ඊට කලින් අපි ඉස්සෙල්ලා බලලෙමු ඇතුළ ඔන්න බලන්න ඔහොම බලාගෙන එන්න ඩ්‍රයිවිං දොර ගාවට එන්න දොරෙත් මගේ ලෝගෝ එක ගහලා තියෙනවා යා ලස්සනට අපි දොර ඇරලා බලමු දොර ඇරලා බලන්න ෆ්ලෝ බෝඩ් එක කොහොමද නිකන් ලේලන්ඩ් තහඩුව ඇතුළේ තියෙන ඩෑෂ් බෝඩ් එකේ ස්ටියරින් වීල් එක ඊට පස්සේ මෙන්න මේ හුඩ් එක ඩිසයින් කරලා තියෙන විදිහ බලන්න මගේ මේ ජීප් වල ස්ටිකර්ස් ගහලා තියෙනවා ලස්සනට බොහොම ස්තුතියි ඒවා ලස්සන මේ ඩිසයින් කරලා තියෙනවට මගේ ෆෝන් නම්බර් එක ඔක්කොම ගහලා තියෙනවා ඔන්න අපි බලමු බස් එක ඉස්සරහා දොරෙන් ඇතුළට නැගලා ෆ්ලෝ බෝඩ් එක තියෙනවා මෙන්න ලයිට් එක තියෙනවා මේ නිකල් වැටේ විදිහම තියෙනවා අපි දාමු ෆෝන් එක මෙන්න මෙහෙම ඇතුළට ඔන්න බස් එකේ ඇතුළ ලයිට්ස් ටික එහෙම පේනවද හුඩ් ලයිට් ටික වහලේ විදිහටම ගහලා තියෙන ලයිට්ස් ටික සීට්ස් ටික ඔන්න ඔය විදිහට තමයි ඇතුළ තියෙන්නේ ඉතින් ලේලන්ඩ් බස් එක තව එකක් තියෙනවා මේ වගේ full modified අර trip යන හදන්නේ full light ගොඩක් දාලා ඒ වගේ එකකුත් තියෙනවා ඒකත් ඉස්සරහට ගේන්නම් වීඩියෝ එකක් ඒකත් බලන්න එහෙනම් කොහොමද කියලා දැනට මේක